අපි එහෙනම් 2023 A level ICT PAPE එකේ තිබ්බ database ගන්න කතා කරගෙන යන් 2023 නැත්නම් 2024 කියන අවුරුද්දේ තිබ්බ PAPE එක. හරි. ඉක්මනට යන්කෝ ඔකෙත්. හරි. හරි. ඔය ලස්සන paper එකේ තියෙනවා. කාර්යාලයක අංශ තියනවලු, ඒක divisions තියෙනවලු, නිලධාරීන් ඉන්නවලු, task කරනවලු. ඊට පස්සේ ඒ කට්ටියගේ තියෙන දේවල් ටික දීලා තියෙනවා. හරිද? සෑම අංශයකටම අනන්‍ය නමක් තියෙනවලු. ඒතකොට මේක ඉංග්‍රීසි වචන ටිකක් දීලා නැහැ ළමයි. ඒතකොට ඔයාලට මේක ඉංග්‍රීසි වචන කැමති කැමති යූස් කරන්න පුළුවන්. ඒක තමයි පළවෙනි කතාව. ඒ කියන්නේ ගැළපෙන දේවල් ගන්න. හරි. අපි එහෙනම් මුලින්ම දාමු කාර්යාලයක අංශ තියෙනවනේ. හරි. එහෙනම් මම දාගන්නවා මේ ගැළපෙන වචන දාගන්න ඕනේ. වෙන ඒවා දාගන්න බෑ වඩි. කුණුහරුපකව දාගන්න බෑ එහෙම. හරිද? මේ හරි. මොනවද තියෙන අපි ඉක්මනට දාගමු. ඩිවිෂන් තියෙනවා. හරි. මොනවද තියෙන්නේ? ඩිවිෂන් තියෙනවා. ඩිවිෂන්ස් තියෙනවා. හරිද? මේක ඒක වචනෙන්ම දාන්න ඕනේ. හරිද? ඩිවිෂන්ස් කියලා දීලා තියෙන්නේ. ආයේ ඔෆිසර්ස්ලා ඉන්නවා. හරි. අපි දන්නේ නැහැ මොනවද තියෙන්නේ කියලා. හරිද? හරි. මම එහෙනම් මේ පැත්තෙන් අදින්න බලන්න මොකද්ද මේ කතාව? මට මේ පැත්තෙන් අදින්න ලේසි. මම හිත ගන්න පටන් ගන්නවා. ඔයාලට පැත්ත මාරුවනේ මවුලක් නැහැ. මම දාගත්තේ මට මේ පැත්තට ගත්තාම ලේසි. හරි. කාර්යාලයක අංශ කිහිපයක් සමග සෑම අංශයකට මේක ඩිවිෂන් එකකට නේම් එකක් තියෙනවලු. අනන්‍ය නේම් එකක්. ඒක ප්‍රයිමරි කී එක වෙන්න පුළුවන්. ආය ස්ථාන කිහිපයක තිබිය හැකියි. ස්ථාන කිහිපයක් කියන ලොකේෂන් ගොඩක් තියෙනවා. හරි. මොකද්ද තියෙන්නේ? නේම් එකක් තියෙනවා. අනන්‍ය එකක්. හරිද? නේම් එකක් තියෙනවා. ආයේ මොකක්ද තියෙන්නේ ළමයි? ලොකේෂන් එක තියෙනවා. ලොකේෂන් එක මොකද්ද කියලා තියෙන්නේ? තැන් ගොඩක තියෙන්න පුළුවන් කියලා කියනවා. හරිද? පොඩ ලස්සන නැඳ ගන්න. හරිද? එතකොට යුනික් නේම් එකක් දීලා තියෙන. එහෙනම් මේක තමයි ප්‍රයිමරි කී එක මෙතන. ඊට පස්සේ ඊට පස්සේ කාර්යයන් තියනවලු නේද? අංශයකට කාර්යයන්. ඒ කියන්නේ ටාස්ක්. මොකද්ද තියෙනවා කියන්නේ ටාස්ක්. ටාස්ක් නෙමෙයි ටාස්ක් කියලා දාගන්න. මම හැස් කියලා දාගන්නවා. එතන මෙතන තියෙන ටාස්ක් කිව්වහම එයාගේ තියෙන මොනවද? අනන්‍ය අංකයක් සහ නමක්. හරිද? නමක් තියෙනවලු, නම් දෙකක් තියෙනවලු, ආයි දිනයක් තියෙනවලු. හරි. මොකක්ද තියෙන්නේ? ටාස්ක් ID එකක් තියෙනවලු. ආයි තියෙනවා ළමයි. ඒක ප්‍රයිමරි කී එක. ආයි මෙයාගේ මොකක්ද තියෙන්නේ? නේම් එක තියෙනවා. හරි. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ ළමයි? මෙයාට ඒක හම්බෙච්ච දවසක් තියෙනවා. එහෙනම් මොකද්ද? ඒක හම්බෙච්ච ඩේට් එක තියෙනවා. ඒකට අපි මොකක් හරි ඩේට් එකක් කියලා දාගමු. හරි. අපි නම් මෙතන දාගමු මෙන්න මේ ටාස්ක් එක ක්‍රියේට් වෙච්ච දවස තියෙනවා. ඒක නිකන් මේ හැම එකකට වෙනවා නම් මෙන්න මෙතනින් තමයි ඩේට් එක ඉන්නේ. හරි. ඊට පස්සේ සෑම නිලධාරියෙකුටම නම මුල් නම හරි. එයාගේ තියෙන NIC එක තමයි අය ඇඩ්‍රස් එක සහ ෆෝන් නම්බර් එකක් තියෙනවා. මෙතන සේවකයෙක්ද තිබ්බේ නිලධාරියෙක්ද? මෙතන ඔෆිස් එක කියලානේ තියෙන්නේ. හරි. මොකද්ද තියනවා කියන්නේ? මෙයාට NIC එක තියනවා කිව්වා. ආයේ නේම් එක තියනවා කිව්වා. හැබැයි නේම් එක ළමයි මොකද්ද කිව්වේ? කොටස් දෙකක් තියනවා කිව්වා. ෆස්ට් නේම් එකයි ආය සර්නේම් එකයි තියනවා කිව්වා. හරි. ෆස්ට් නේම් එකයි සර්නේම් එකයි. ඊට පස්සේ NIC එක තමයි මේකේ ප්‍රයිමරි කී එක කිව්වේ. ඊට පස්සේ ඇඩ්‍රස් එකක් සහ දුරකථන අංකයක් තියෙනවලු. ඒතර ඇඩ්‍රස් එකයි දුරකථන අංකයයි තියෙනවා. මොකද්ද? මම මෙතන උඩින් දා ගන්නවා.
ඇඩ්‍රස් එකයි ෆෝන් එකයි. ළමයි මේ ෆෝන් නම්බර්ස් ගොඩක් තියෙනවා කියලා නෑනේ. ඒ නිසා මම එකයි ඇඳගන්නේ. හරිද? මෙයා ගොඩක් තියෙනවා කිව්වොත් තමයි මම ගොඩක් ඇඳගන්නේ. හරි. ඊට කියනවා මොකද්ද? මේ නිලධාරියෙකු එක් අංශයකට අයත් වුවත්, ඒ කියන්නේ එක ඩිවිෂන් එකට අයිති වුණත්, එයා කාර්යයන් කිහිපයකට දෙන්න පුළුවන්. හරි. ඒ කියන්නේ මොකද්ද? මෙයා එක අංශයකට work කරනවා. works. හරිද? ඒ වගේම මොකද්ද? මෙයා කරන්නේ එක අංශයකට work කරනවා. ඒ වගේම ඕනේ තරම් කාර්යයන් කරන්න. එහෙනම් මෙයා මේකෙත් මොකද්ද වෙන්නේ ළමයි? මේකේ තියෙන ටාස්ක් උත් කරනවා. ඒ කියන්නේ මේකටත් මම work කියලා දාගන්නවා. works. කරනවා මේකේක ටාස්ක් වලට. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ? හරි. සෑම අංශයක්ම එම අංශයෙන් හරි මොකද්ද? සෑම අංශයක්ම ඒ කියන්නේ ඩිවිෂන් එකකුයි නිලධාරියයි ඒ කියන්නේ මේ කවුද අපේ ඔෆිසයි මැනේජ් කරන අතර එම අංශය කළමනාකරන කරපු දිනේද ආචරණය කරන. ඒ කියන්නේ ඔෆිස් මොකද්ද? මැනේජ් එකකුත් තියෙනවා. මැනේජ්. එදාට මොකද හම්බෙන්නේ? ඩේට් එක නේ මැනේජ් ඩේට් එක නේද එදාට හම්බෙන්නේ. දිනේද ආචරණය වෙනවා. හරි. එහෙනම් මොකද එදාටත් වෙනවා ළමයි මොකද්ද? ඩේට් එක. හරි. දැන් ඕක තමයි එන්න ඕන රූපේ. දැන් මේකේ ප්‍රයිමරි කීස් ටිකක් පොඩ්ඩක් ආය කහ පාට පෑන උනුත් මම ලකුණු කරන් යන්නම් ඔයාලට පේන්න. NIC එක හරි ආය තියෙනවා නේම් එක තියෙනවා. ආය තියෙනවා මේක තියෙනවා. ඔච්චර තමයි ප්‍රයිමරි කීස් තියෙන්නේ. දැන් තියෙන්නේ මොකද්ද? මෙන්න මෙයාගේ කාඩිනල් ටික දාන්න. කාඩිනල් ටික දාගෙන යන්. හරිද? ඩිවිෂන් එකයි ටාස්ක් එකයි කතාව බලන් යමුකෝ මුලින්ම. කාර්යාලක අංශ කීපයක් තියෙනවා සෑම අංශයකට අනුව. හරි. හරි. අංශයක් කාර්යයන් කිහිපයක් සකසහතකරයි. සෑම කාර්යයකට අනන්‍ය අංකයක් සහ හරි. සෑම නිලධාරියෙකුගේ නම හරි. මෙතන බලන්න නිලධාරියෙකු එක් අංශයකට අයිති වුවත්, කියන්නේ නිලධාරියා ඉන්නේ එක අංශයක. හැබැයි ඒ අංශයෙන් නොවන කාර්යයන් ගොඩක් කරන්න පුළුවන්. හරිද? කොහොම විස්තර ගොඩාක් තියෙනවානේ. අය මුලින්ම බලන්න. මේ අංශය හරි. සෑම කාර්යයකටම අනන්‍ය අංකයක් නමක් හරි. මෙතන මේ උඩ මිස් වුණේ. අංශයක් කාර්යයන් කිහිපයක් සිදු කරයි. හරි. අංශයක් කාර්යයන් කියන්නේ අංශය කියන්නේ මේ ඩිවිෂන් එක ටාස්ක් කිහිපයක් කරනවා. සෑම කාර්යයකට අනන්‍ය නමක් සහ හරි. එතකොට මොකද්ද මේ ඩිවිෂන් එකයි ටාස්ක් එකයි ගත්තාම මොකද්ද අංශයක් කාර්යයන් කිහිපයක් කරනවා. ඒ කියන්නේ ඩිවිෂන් එකක් ටාස්ක් කොච්චරක් කරනවද? ගොඩක් කරනවා. හැබැයි එක ටාස්ක් එකක් තියෙන එක ඩිවිෂන් එකකට විතරයි. එහෙනම් මට මේ රිලේෂන්ෂිප් එක ගන්න පුළුවන් කොහොම කතාවක් කියලාද? මෙන්න මේ වගේ එකක්. එතකොට මේ පැත්තට මෙනි එකක් කියනවා, මේ පැත්තට වන් එකක් කියනවා. හරිද? ඊට පස්සේ ඊළඟ කතාවට යමුකෝ. ඊට පස්සේ සෑම නිලධාරියෙකු එක් අංශයකට අයත් වුණා. නිලධාරියට තියෙන එක ඩිවිෂන් එකයි. හැබැයි ඩිවිෂන් එකේ නිලධාරි ගොඩක් ඉන්නවනේ. එහෙනම් මොකද්ද? එතන යන්කෝ. එහෙනම් මොකද්ද? ඔෆිසර් ඉන්නවා, ඩිවිෂන් එකේ ඉන්නවා. එක ඔෆිසර් කෙනෙක් ඉන්නේ එක ඩිවිෂන් එකේ. හැබැයි ඩිවිෂන් එකට ඔෆිසර්ස්ලා ගොඩක් ඉන්න පුළුවන්. හරිද? එහෙනම් මේ පැත්තට ඔෆිස් එක පැත්තට මිනි එනවා, මේ පැත්තට එනවා. මොකක්ද දෙන්නේ? එක එනවා. හරිද? ඊට පස්සේ හරි. සෑම අංශයක්ම එම අංශයේ නිලධාරියෙකු විසින් කළමනාකරණය අතර සෑම අංශයක්ම එම අංශයේ මොකද්ද? නිලධාරියෙකු එක් අංශයකට අයතුවත් එම අංශයේ පාලනය නොවන කාර්යයන් වලට එන්න පුළුවන්. සෑම අංශයක්ම එම අංශයේ නිලධාරියෙකු විසින් කළමනාකරණය අතර එම නිලධාරියා එම අංශයේ කළමනාකරණයට ආරම්භ දිනේදී ඇත. හරි. එතකොට මොකද්ද? ඔය කියන විදිහට ළමයි මේ මොකද්ද? ඩිවිෂන් එකත් එක්ක ඒ කියන්නේ එතන නම් කියන්නේ 1 to 1 රිලේෂන්ෂිප් එකනේ මිනි ඔෆිසයි ඩිවිෂන් එක ඇත. ඒ කියන්නේ එක නිලධාරියෙක් එකට ගියාට පස්සේ ඒක කළමනාකරණය නැත්තම් මැනේජ් කරනවා. එහෙනම් මෙතන රිලේෂන්ෂිප් එක යනවා මොකක් කියලාද? 1 to 1 කියලා. ඊට පස්සේ මොකද්ද මෙතන කියන කතාව? ඔෆිසර් කෙනෙක්ට
ටාස්ක් ගොඩක් කරන්නත් පුළුවන්. ඒ වගේම එක ටාස්ක් එකක ඔෆිසස්ලා ගොඩක් ඉන්නත් පුළුවන්. එහෙම කතාවනේ මෙතන තිබ්බේ. ඒ කියන්නේ ගාන කියන විදිහට නැත්නම් ඔයාලට ඒක අපහැදිලිතාවයක් තියෙනවා. ඔයාලට ඒක උපකල්පනයක් කරා කියලා පල්ලෙහෙන් ලියන්න පුළුවන්. ඉතින් මෙතන රිලේෂන්ෂිප් එක දා ගන්නවා මිනිටු මිනිහ. 2023 ගාන. හරිද? මේක හරියට හදන්න මේක අමාරු ගානක් නෙමෙයි. හරිනේ. ඊට පස්සේ ඊළඟ කොටසට යන්න. මේ බලන්න මේ උත්තරය ආවනම් වැඩේ ගොඩ. මේක අද ගොඩ දාගන්න බැරි කට්ටිය අනිවාර්යෙන් ගොඩ දාගන්න. කොහොම හරි මැච් එකක් ගහලා ගොඩ දාගන්න ඕනේ. මේක ගොඩ දා ගන්නවා කියලා. හරි. ඉතින් ඊළඟ කොටසට යමු. ඊළඟ කොටසේ මොනවද තියෙනවද දන්නේ නැහැ. මම බැලුවෙත් නැහැ. දත සමුදායක් ප්‍රමත අවස්ථාවට හැරවීමේ වාසි දෙකක්. වාසි මොනවද තියෙන ළමයා හරවන එකේ වාසි? වාසි ගත්තාම අපිට කියන්න පුළුවන් මේ වාසි ටික කියන්න පුළුවන්. මොකද්ද? ඒ කියන්නේ අර අතිරික්ත தත්ත නැති වෙනවා. විෂමතාවයන් ඉවත් වෙනවා. හරිද? එකක් අතිරික්ත தත්ත නැති වෙනවා. විෂමතාවයන් වෙනස් වෙනවා. ඊට පස්සේ ඉඩකඩ ඒ කියන්නේ එකම தත්ත නැවත නැවත දිනගෙන ඩේටාබේස් එකේ ඉඩ ප්‍රමාණය වැඩි. ඒක මොනව වෙනවද? අඩු වෙනවා. ඊට පස්සේ අඩු අනුපිටපත් සංඛ්‍යාවක්. ඒ කියන්නේ අනුපිටපත් සංඛ්‍යාව අඩු වෙනවා. ඒ කියන්නේ ඩුප්ලිකේට්ස් ප්‍රමාණය අඩුයි. ඒ ආයෙ තියෙනවා පහසුවෙන් අපිට එතකොට දැන් හිතන්නකෝ ඩේටාබේස් එක normalization වෙලා නැත්තම් tables එක normalize වෙලා නැත්තම් අපිට අප්ඩේට් කරද්දී එහෙම නවනේ තර අප්ඩේට් anomalies deletion anomalies insert anomalies කියලා පාර්ට් එකක් තිබ්බේ. ඒ වගේ මොකද්ද අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මෙයා හරියට හැදිලා ඉන්නවා නම් ඒ ප්‍රශ්න එන්නේ නැහැ. ඒතර අපිට ඒවට ටික ලේසියෙන්ම කරන්න පුළුවන්. හරි ඊට පස්සේ කොටසට යන්නකෝ දැන්. ඊළඟ කොටසට එනවා. ඊළඟ කොටසට ආවහම හරි. දැන් මෙන්න මේකට යන්නකෝ. හරි. මේ ප්‍රශ්නේ හොඳ ප්‍රශ්නයක් ළමයි. හරිද? මෙන්න මේ C part එක. මේ හොඳ මේ ප්‍රශ්නයක්. හරිද? බලා ගන්න. දැන් මෙන්න මේ ගානේ තියෙන විදිහට බලා ගන්න. මේ ගානේ කියන විදිහට මේ අහලා තියෙන කුමන ප්‍රමත අවස්ථාවේ පවතීද? මෙන්න මේ චූටි විස්තරයක් දීලා තියෙන අහලා තියෙන මොකද්ද? කුමන ප්‍රමත අවස්ථාවේ ඉන්නවද? ඒ කියන්නේ මේ මොකද්ද? මේක normal form එකනේ අහලා තියෙන්නේ. හරි. normal form එක අපි දන්නවනේ. හරි. මේක normal form එකනේ අහලා තියෙන්නේ. අපි බලමු. ප්‍රමත අවස්ථාවනේ අහලා තියෙන්නේ. අපි මේ ගාන පොඩ්ඩක් තරකඩික ගොඩනගා ගමු. දැන් තියරි එක තියෙනවා, මූවි එක තියෙනවා, ඩේ තියෙනවා, ටයිම් තියෙනවා, ස්ක්‍රීන් තියෙනවා, ඉයර් එක තියෙනවා. මෙතන සටහනක් දීලා තියෙනවා. දැන් ඒ කියන්නේ මොකක් කරේ මේ ෆිල්ම් හෝල් එක සම්බන්ධ කතාවන්නේ තියෙන්නේ. රංගහලකට එකම වෙලාවේදී තිර කිහිපයක වෙනස් චිත්‍රපට දෙන්න පුළුවන් කියලා මේ කියලා තියෙනවා. ඔයාට මෙයාගේ ප්‍රයිමරි කී එක අඳුර ගන්න තැනක් තමයි ඔය කියලා තියෙන්නේ. එකම වෙලාව. ඒ කියන්නේ මෙයා ප්‍රයිමරි කීයගේ කොටසක්. හරිද? ආය එක ස්ක්‍රීන් එක වෙනස් කරලා මොකද්ද දෙන්න පුළුවන්ලු. හරිද? ස්ක්‍රීන් එක වෙනස් කරලා පෙන්වන්න පුළුවන්. හරි. නිකන් දාගමුකෝ. හැබැයි බලන්නකෝ මේ දෙන්න ප්‍රයිමරි කී එකක් විදිහට අපි හිතුවොත් ටයිම් එකයි මේකයි. බලුවා. ටයිම් එක 10ට S1. 10ට S1. හරිද? හැබැයි බලන්න දවස් අනුවත් ඒක වෙනස් වෙනව නේද ළමයි? ඒ කියන්නේ අපිට මෙන්න මේකේ සම්පූර්ණ විස්තරයම ටයිම් එකයි ස්ක්‍රීන් එකෙන් ගන්න බෑනේ. මොකද ඒක හැමදාම ওই දේ නෙමෙයි වෙන්නේ. වෙනස් වෙනවනේ ෆිල්ම් වල එක සාමාන්‍ය ෆිල්ම්. එතකොට අනිවාර්යෙන් අපි බලන්න ඕනේ මොකද්ද? ස්ක්‍රීන් එකක් බලනවා, ටයිම් එකක් බලනවා. ඒ විතරක් නෙමෙයි ළමයි. මෙයාගේ ඩේ එකක් බලන්න ඕනේ. හරිද? ඩේ එක බැලුවොත් හිතන්නකෝ දැන් මේ තුනම බැලුවොත් ළමයි දැන් මෙන්න මේ ඩේ තුනම බැලුවත් අහගන්න මේ හරි මොකද්ද දැන් මේ ස්ක්‍රීන් එකයි ටයිම් එකයි දැන් මුලින්ම කිව්වේ මොකද ටයිම් එකයි ස්ක්‍රීන් එකයිනේ ඒකත් එක්ක අනිවාර්යෙන් ඩේ එක බලන්නත් ඕනේ ඒ විතරක් නෙමෙයි ළමයි දැන් මේ තුන තියෙනවා කියලා ෆිල්ම් එක කොහෙද පෙන්නන්නේ ඒක තියටර් එකනේ පෙන්නන්න ඕනේ එහෙනම් මොකද්ද එයත් එක්ක තියටර් එකත් බලන්න ඕනේ එතකොට මේ අවස්ථා හතරම ආවි තියෙන්නේ මොකටද ප්‍රයිමරි කී එක විදියට එතන මේ ප්‍රයිමරි කී එක නැත්තම් කම්පොසයිට් ප්‍රයිමරි කී එකට කීස් කීයක් තියෙනවද දැන් හතරක් තියෙනවා ඊට පස්සේ මෙයා කියනවා ඊයර් ශේෂ්ත්‍රයෙන් දැක්වෙන්නේ අදාළ චිත්‍රපටයේ එළ දැක්වූ වර්ෂය. එහෙනම් මොකද්ද? අපිට කියන්න පුළුවන් ළමයි මොකද්ද? මෙන්න මේ ඊයර් එක ඩිපෙන්ඩ් වෙන්නේ කවුරු මතද? මේ මූවි එක මත. එතකොට මේ මූවි එක මත ප්‍රයිමරි කී එකක් නෙමෙයි මූවි එක කියන්නේ. එතකොට ප්‍රයිමරි කී එකක් නොවන ශේෂ්ත්‍රයක් මත රඳාපවතිනවා කියන්නේ එතන මොකද්ද? ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකක් තියෙන. ඒ කියන්නේ මේ තියටර් ඩේ ටයිම් ස්ක්‍රීන් කියන එක දේවල් ටික මූවි එක මත රඳාපවතින මූවි එකට අයිති වෙනවා ඒක.
හැබැයි මේ මූවී එක කියන එක මත තමයි මෙන්න මේ ඒක ඩිපෙන්ඩ් වෙන්නේ. ඒ කියන්නේ ඒක හදපු දවසේ එතන ඩිපෙන්ඩ් වෙන්නේ. අන්න එහෙම හිතුවාම හරිද? අන්නේ තරගය ගත්තාම අපිට පේනවා මේ ප්‍රයිමරි කී එක කොටස් කෑලිකින් 4කින් තමයි හදලා තියෙන්නේ. හරිද? ඒ විදිහට ගත්තාම මට කියන්න පුළුවන්. සාමාන්‍ය ළමයි මේක මේ වගුව නිකන් අපි හිතලා බැලුවොත් හරිද? මෙන්න මේකේ මේ ටික ප්‍රයිමරි කීස් නම් හරිද? මෙයත් ප්‍රයිමරි කී, මෙයත් ප්‍රයිමරි කී, මෙයත් ප්‍රයිමරි කී, මෙයත් ප්‍රයිමරි කී. මේ ඔක්කොලා මත මූවී එක ඩිපෙන්ඩ් වෙනවනේ. හරිද? හැබැයි මේ මූවී එක මත ඩිපෙන්ඩ් වෙන කෙනෙකුත් ඉන්නවා. එතන උතන තියෙන මොකද? ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකන්නේ. ඒ කියන්නේ මේ වගුව මොන නෝමල් ෆෝම් එකේද ඉන්නේ? සෙකන්ඩ් නෝමල් ෆෝම් එකේ. දෙවන ප්‍රමත අවස්ථාවේ මොකද මේක ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකක් තියෙන නිසා. ඒ වගේම මේ ප්‍රයිමරි කී එක මත ඉතුරු ඔක්කොලම රඳාපවතිලා තියෙන නිසා. හරි. ඒතර ඊළඟ ප්‍රමත අවස්ථාවට හරවන්න කිව්වහම ඔයාලට ලොකු දෙයක් කරන්න නැහැ. අපි හරවලා දාමු විනාඩියෙන්. ලොකු දෙයක් නැහැ ළමයි මේකේ. ප්‍රමත අවස්ථාවට ගත්තාම තියෙනවා රෙකෝඩ් එක යනවා නේද? මේ ඊළඟ ප්‍රමත අවස්ථාවට ගත්තාම මට කියන්න පුළුවන් මොකද්ද? මෙන්න මේකේ තියෙනවා ළමයි අපි නිකන් ගත්තොත් ෂෝ වගුව. මේ ෂෝනේ වගුව වෙනම එහෙනම් ෂෝ කියන වගුව තියෙනවා. මට ඉඩ මදි මේකේ ලියන්න කමන්නේ. පේන විදිහට ලියලා දෙන්නම් ඔයාලට වගු දෙක. ෂෝ කියලා වගුවක් තියෙනවා. ෂෝ වගුවේ තියෙන මොකද්ද? ප්‍රයිමරි කීස් ටික. තියටර් එක තියෙනවා. ආය ඩේ එක තියෙනවා. ටයිම් එක තියෙනවා. ආය ස්ක්‍රීන් එක තියෙනවා. ආය මොකක්ද තියෙන්නේ? මූවී එක තියෙනවා. එතකොට මේවා තමයි මෙයාගේ ප්‍රයිමරි කීස්. මේ හතර දෙනා වෙනවා. ඊට පස්සේ මූවී කියන එක මත ට්‍රාන්සිටිව් ඩිපෙන්ඩන්සි එකක් නේ තියෙන්නේ ළමයි. එහෙනම් මම මූවී කෙනෙක් ගත්තා. ඒකේ තියෙන මොකද්ද? මූවී ටී කියලා ගන්න නිකන් ගත්තේ. මූවී එක තියෙනවා. මෙයාගේ ප්‍රයිමරි කී එක මූවී එක. ඒ වගේම ඒක මත තමයි ඩිපෙන්ඩ් වෙන්නේ කවුද? ඊ එක. ඕකම තමයි එන්න ඕනේ. ඕන මෙන්න මේක ඊතලේ මෙතනට ගහකට. ඉඩමති මට. හරි. ඔය පොඩ්ඩක් ඔය ගානේ හිතලා හදන්න තියෙන හොඳ ගානක්. හරිද? හදාගෙන යන්න හැම අවුරුද්දම ඔය වගේ ප්‍රශ්න ටිකක් තියෙන්නේ. සීලක් කොටසට යන්කෝ. හරි. අම්මට සිරි. පහත වගුවට සලකන්න කියනවා. සුදුසු ප්‍රාථමික යතුරක් සමග අම්මට සිරි මොකද සුදුසු ප්‍රාථමික යතුරක් සමග එම්ප්ලොයි වගුව සෑදීමට වඩා සුදුසුම SQL ප්‍රකාශනය. මේකේ බං එම්ප්ලොයි ID name DOB ඔය ටික දීලා තියෙනවනේ. අපි සාමාන්‍ය name එක ගන්න යන ගොඩක් වෙලාවට ගන්න තියෙන අපිට එම්ප්ලොයි number එක. හරි. අපි එහෙනම් ඒක දාගෙන වැඩේ පටන් ගමු. හරි. එහෙනම් මොකද ටේබල් එකේ නම දාගමු. create table මෙයාගේ එම්ප්ලොයි කොහොමද දීලා තියෙන්නේ? නිකම්ම තියෙන්නේ create table employee. හරි. කම එක දාගත්තා. මොනවද තියෙන්නේ? employee ID එක තියෙනවා. ID employee ID එක තමයි primary key එක ගන්න වෙන්නේ. ඒ වගේම එයාගේ අපිට ගන්න වෙන්නේ කෑලි හතරක් නේ. මට ඕන ඔය ස්ථිරව පේන නිසා චා කියන එක ගන්න පුළුවන් නැත්නම් මට වාචා ගන්නත් පුළුවන්. මම දාගන්න වාචා. ඒක ලේසි මට. වාචා කියලා දාලා එයාගේ ප්‍රමාණය කැමති ගන්න දෙනවා. හතරක් කියලා දෙනවා. ඒ වගේම මෙයාව මම ගන්නවා මොකා විදියටද? මෙයාගේ ප්‍රයිමරි කී එක විදියට. ඊට පස්සේ ඊළඟ කොටසේ යනවා ප්‍රයිමරි කී එක ගත්තා. ඊළඟට එම්ප්ලොයි නේම් එක තියෙනවා. එම්ප්ලොයි නේම් කරලා ළමයි වාච් එකක් ගන්න. මෙයා වෙන කන්ඩිෂන්ස් දීලා නැහෙනි. ඔය not null unique ඒවා දීලා නැහෙනි. ඊට පස්සේ DOB එක තියෙනවා. එහෙනම් input type මොකද්ද? ඒකේ type එක date. හරිද? ඊට පස්සේ department එක තියෙනවා. department එකෙත් අපි ගමු වාචා. ඊට පස්සේ destination එක තියෙනවා.
කැමති අගයක් ගන්න. ආයි DUJ එක තියෙනවා. ඒකත් ඩේට් එකක්. ඊළඟ එක තියෙනවා සැලරි එක තියෙනවා ළමයි. මෙතන සැලරි එක තියෙන විදිහට ලියලා දාන්න. සැලරි එක තියෙන ළමයි මේ ඉන්ටිජර් විදිහට තියන්න පුළුවන් ඔයාට. හරිද? ඉන්ටිජර් විදිහට 10ක් වගේ තියමු. හරිද? ඊට පස්සේ මේ වරහන වහලා මේක වහන්න පුළුවන්. ඔයාලට ඕන මෙන්න මෙහා වෙනකොට මේ ඉන්ටිජර් එක වෙනකොට ඔයාලට දාන්න පුළුවන් දේවල් මම පොඩ්ඩක් කියන්නම් මෙතනදී. මෙතන ළමයි මේ මම ඉන්ටිජර් එකක් දාන්න හේතුනේ දශම ස්ථාන දීලා නැහැනේ. දශම ස්ථාන දීලා තියෙනවා නම් ඔයාලට මේකට ෆ්ලෝට් එක දෙන්න පුළුවන්. නැත්තම් ඩෙසිමල් කියන එක දෙන්න පුළුවන්. ඩෙසිමල් උදාහරණයක් විදිහට මෙන්න මෙහිම දාලා දශම ස්ථාන කොච්චරක් තියෙනවද කියලා දෙන්න පුළුවන්. හරිද? ඒ දේවල් ඕනෑමක් වලට යූස් කරන්න පුළුවන්. හරිද? ඒක ඉතින් ඔයාගේ අතේ තමයි තියෙන්නේ වැඩි. හරි. ඊට පස්සේ දැන් ওই කතාව ඔච්චර. මේක ඇති දෙයක් නෑ මේ ප්‍රශ්නේ ලේසි. හරිද? එතන මෙන්න මේ ටික මේ විදිහට හදාගෙන යන්න තියෙන්නේ. ওই පොයින්ට් එක තමයි බලලා තියෙන්නේ. හරිද? ළම ඔය ටික ලකුණු දීලා තියෙනවා. දැන් මොකද අපි අලුතෙන් මේක හරිනේ. හරි. දැන් ඊට පස්සේ මොකද්ද? දැන් මොකද කරන්න තියෙන්නේ? පහත සේවකයට අදාළ රෙකෝඩ් ඇතුළත් කිරීම සඳහා මෙන්න මේ ටික දාන්න කියලා තියෙනවා. බලන් යන්න පොඩ්ඩක් මෙතන මොකද්ද වෙන්නේ කියලා. ෂණික බලන් යන්න. මේ මෙතන බලන්න එම්ප්ලොයි ID එක තියෙනවනේ. එහෙනම් මේ කැලේ මෙතනට එන්නේ. මෙයා මෙතනට ජෝන්. මෙයා මෙතනට මෙයා මෙතනට පොඩ්ඩක් ඇද කරලා ගන්න. මෙයා මෙතනට ඊට පස්සේ මෙයා මෙතනට මෙයා මෙතනට මේ කැලේ. හරි. එහෙන් බැලුවම ළමයි මේ ඔක්කොටම පිළිවෙලට දීලා තියෙනව නේද? එහෙනම් අපි කෙලින්ම දත්ත ආදානයක් කිරීමන්නේ තියෙන්නේ. එහෙනම් ඉතින් මට කෙලින්ම ලියන්න තියෙන්නේ මොකද්ද? ඒක ලියන්නේ කොහෙද? ඉඩක් නැහැ නේ බා. හරි. මම එහෙනම් ඒක ලියන්න ගන්න මෙන්න මෙතන. මේ මෙතන උඩ ලියන්න ඈ. ඔයාලට පේනවනේ. මම දා ගන්නවා. insert into මොකද ටේබල් එකේ employee insert into employee දැන් මට කෙලින්ම ළමයි මේ ඔක්කොම ටික පිළිවෙලට තියෙන නිසා මම දාගන්න values කියලා මේ ඊට ප්‍රමාණිත එක්ක ලියගෙන E119 1.9 උඩ කොමා දාන්න මේවා වාචන නිසා ඊට පස්සේ ජෝන් ඊට පස්සේ බර්ත්ඩේ එක තියෙනවා මේවා හරියටම ලියන්න තියෙන එකම වෙනේම ලියන්න එපා ඔයාට හිතන ඒවා ඩිපාර්ට්මන්ට් එක IT අනිවාර්යයෙන් මේ වචන දාදි ළමයි මේ උඩ කොමා එක අනිවාර්යෙන්ම දාන්න ප්‍රොෆෙසර් හරි ඊට බර්ත්ඩේ එකක් ආයෙ තියෙනවා ඒකත් උඩ කොමා දාලා ලියන්න ඊට පස්සේ සැලරි එක තියෙනවා ඒක ඔයාට නෝමල් ඉලක්කම් විදිහට ලියන්න පුළුවන් ඊට පස්සේ කමාවයි මේකයි දාන්න වරහන වහලා කමාවයි තිතයි දාන්න එච්චරයි කරන්න තියෙන්නේ හරිද ඕකේද ඒකත් ඕකේ ඊට ඊළඟ කතාව දැන් කියනවා පහත SQL විමසුම සඳහා ලැබෙන ප්‍රතිදානය ලියා දක්වන්න හරි ප්‍රතිදානය ලියමුකෝ මොනවද තියෙන්නේ ළමයි employee ID එක තියෙනවා හරි employee name එක තියෙනවා හරි ඊට පස්සේ මේ දෙන්න තමයි පෙන්නන්න ඕනේ from employee කියන මගුවේ කියන මගුවේ 1 ලක්ෂ දැන් ඒතකොට මට ඉඩ මදි වෙනවා බං හරිද 1,03,000ට වඩා දැන් ඒතකොට මම කියන්න මෙතන එන 9යි මෙතන එන අගයයි මෙතනට එන එකයි මෙතන එන එකයි විතරක් මම ලියන්න මෙන්න මේ දේවලුත් එක තමයි print වෙන්නේ මේ උඩ කැල print වෙනවා අනිවාර්යයෙන්ම ඒවත් එක තමයි මේවා ඉන්නේ හරිද එතකොට දැන් මේ 1,03,000ට වඩා වැඩි කට්ටිය අපි බලමු කවුද ඉන්නේ කියලා 1,03,000ට වඩා වැඩි කට්ටිය ගත්තාම ළමයි මෙයා ඉන්නවා මෙයා කවුද මෙන්න මේ මිනිස්සයා ඉන්නවා මෙන්න මෙයා ඉන්නවා ආයෙ කවුද ඉන්නේ මෙයා හරිද එහෙනම් ඔයාට එනවා
මොකද්ද මෙන්න මේ employee ID එකට එකයි name එකටයි කවුද මෙන්න මේ දෙන්න. එතකොට එනවා කවුද 110යි ආයෙනවා 114යි. හැබැයි එච්චරක් නෙමෙයි ළමයි කවුද තව එක්කෙනෙකුත් එනවා මේ මෙන්න මෙයා එක් අලුතෙන් අපි දත්තයක් දැම්ම නේද මේකට. එතකොට අපිට ඒ රෙකෝඩ් එක මේ ඒ වෙලාවේ මතක නැති වෙන්න පුළුවන්. හැබැයි දැන් අපි දැනගන්න ඕනේ මේ වගේ ඒ දත්තෙත් තියෙනවා. අන්න ඒ වගේෙන් ගන්න නිසා කවුද මෙයාගේ විස්තරත් වෙනවා කවුද E119 මේ විස්තර ටිකත් වෙනවා. මොකද අපි වගුවට දාපු දේවල් නිසා. හරිද? වැඩේ තේරුණාද? දාන්න බලන්න මැසේජ් එක chat එකට. දාන්න බලන්න මැසේජ් එක. වැඩේ ඕකේද? වැඩේ ඕකේද? හරි. එහෙනම් මේ අපි මේ වීඩියෝ එකත් නවත්තමු. එතකොට අපි මේ වෙද්දි 25 ප්‍රශ්න සම්පූර්ණයෙන්ම කතා කරා. ඒ කියන්නේ එක කොටසක්වත් අතරින් නෑ. 23 කතා කරා, 24 කතා කරා. ඒ කියන්නේ අන්තිම අවුරුදු 3ෙම පේපර්ස් කතා කරා. දැන් ඔයාලට මේ වෙද්දිත් මේ වැඩේ කරන්න බැරි නම් ඔයා මොකද කරන්න ඕනේ? ආයි තියරි බලන්න. තියරි බලලා ආයි මේ ටික මොලේ දැම්ම ගොඩ දාගන්න.